සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්න ටෙක්නික් මලයා YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද අපි කතා කරන්න යන්නේ ඉරෝ කියන YouTube channel එකේ මාසික ආදායම ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මෙන්න මේ ඉරෝ කියන YouTube channel එකේ මාසික YouTube ආදායම කීයක්ද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් දැන් ඔයාලට මේ පේන්න තියෙන ඉරෝ කියන YouTube channel එක පිළිබඳ සියලුම විස්තර ටික. ඉතින් මේ YouTube channel එකේ දැනට subscribersලා 6,55,000ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම තමයි මේ channel එකේ දැනට views 148ක මිලියන 148ක ප්‍රමාණය ඉක්මවලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාලා දැනට videos 410ක ප්‍රමාණයක් upload කරලා තියෙනවා. ඉතින් මේ channel එක create කරලා තියෙන්නේ 2020 දෙසැම්බර් 26 වෙනිදා. ඉතින් මේ channel එකට තියෙන්නේ C+ කියන certificate එක. ඉතින් social blade කියන වෙබ්සයිට් එකේ රෑන්ක් එකට අනුව මේ channel එක තියෙන්නේ 4,19,626 වෙනි තැන. ඒ වගේම තමයි subscribers rank එක අනුව මේ channel එක තියෙන්නේ 1,641 වෙනි තැන. views එක බලද්දි මේ channel එක තියෙන්නේ 1,34,158 වෙනි තැන. ඒ වගේම තමයි country rank එක බලද්දි මේ channel එක තියෙන්නේ 106 වෙනි තැන. people rank එක බලද්දි මේ channel එකට හිමි වෙලා තියෙන්නේ 980 වෙනි තැන. ඉතින් social blade කියන වෙබ්සයිට් එකට අනුව දවස් 30ක් ඇතුළත මේ ඉරෝ කියන YouTube channel එකට subscribersලා 8,000ක ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ වගේම තමයි තවත් views දවස් 30ක් ඇතුළත මේ channel එකේ views 9,20,000ක ප්‍රමාණයක් යනවා. ඉතින් මේ channel එකේ මාසික ආදායම $230ක් $3,700ක ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම තමයි මෙයාලා අවුරුද්දක් ඇතුළත උපයනවා $4,300ක් $9,000ක් අතර ප්‍රමාණයක්. ඉතින් දැන් අපි බලමු මෙයාගේ අවම ආදායමක් වන $230ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේන ඇති මේ වෙබ්සයිට් එකේ කියන විදිහට අද වෙනකොට ඩොලර් එකක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 301.728ක් කියලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු $230ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති $230ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 69,294.78ක් කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ ඉරෝ කියන කොමඩි YouTube channel එකේ මාසික ආදායම වෙන්නේ රුපියල් 69,294යි. ඉතින් මාසික ආදායම කියන්නේ මෙයාලා හොයන අඩුම. ඒ කියන්නේ මෙයාලගේ අවම මාසික ආදායම තමයි රුපියල් 69,000ක් කියන්නේ. ඉතින් අනිවාර්යෙන් මෙයාලා රුපියල් 69,000කට වඩා YouTube එකේ මාසිකව උපයනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම like එකක් දාලා comment එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.